1964 ජපානයේ ඔලිම්පික් කුලලෙහි මීටර් 10000 ඉසව්වෙන් ලංකාව නියෝජනය කරන්න රණතුංග කරුණානන්ද සූදානමි. තරගයට බලවත් රටවල් ගොඩක් ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ටියුනීසියාව වෙඩිල්ලපත් වුණා. එක පුපුරට හැමෝම දුවනවා. කරට කර හිටපු තරඟකරුවෝ දැන් ටිකෙන් ටික ඈත් වෙනවා. පොඩි අසනීප ගතියක් තිබුණත් කරුණානන්ද නෙමෙයි ඒ ගැන හිතන්නේ. වට 10ක් අවසන්. අපේ කරුණානන්ද අන්තිමය. කරු 20 වෙන වටය පටන් ගන්නවා. ඇමරිකාවේ ෆිලිප්පීන්ස් තුන්වෙනි ස්ථානය තෝරා ගන්න. නමුත් අපේ කරුණානන්ද විතරක් තවමත් තරඟ බිමේ. තරඟය ඉවර කරන්න කරුට තව වට 4ක් තියෙනවා. සියලුම ක්‍රීඩකයෝ දැන් තරගය අතහැරලා කරුණානන්ද විතරක් උපරිම ජවයෙන් දුවනවා. මුල් වටේදී ප්‍රේක්ෂාගාරයෙන් කරුණානන්දට උසුළු විසුළු. දෙවෙනි වටේ හැමෝම නිහඬයි. පොඩි අත්පුඩියකුත් ඇහෙනවා. තුන්වෙනි වටේ 60000කට වැඩි ප්‍රේක්ෂාගාරයම ඔහු වෙනුවෙන් නැගී සිටිනවා. ඔන්න අවසන් වටය. ඔක්කොමලා අසුන් වලින් නැගිටලා කරුණානන්දට ප්‍රීති ഘോഷා නගනවා. Come on, Ceylon! Come on, Ceylon! තරගය දැන් ඉවරයි. පළවෙනියා බිලි මිල්ස් මෙහෙම කියනවා. රන් පදක්කම අයිති මට නෙවෙයි, කරුණානන්දටයි. අදටත් ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයාගේ ගෞරවය කරුණානන්දට. දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශයට පත් ජපානයට කරු විශිෂ්ට ආදර්ශයක්. ජපන් පාසල් පෙළපොත්වලට කරුගේ කතාව ඇතුළත් වෙනවා. නමුත් අපි කරු වෙනුවෙන් කිසි දෙයක් කළේ නැහැ. ඔහුගේ පවුලට හිමි වුණේ දුක්බර ජීවිතයක්. නමුත් කරු අපිට කියපු දේ අදටත් රැව් දෙනවා. විශිෂ්ට පරාජයන් ඇතුලේ අති විශිෂ්ට ජයග්‍රහණයන් හුඟක් හැංගිලා තියෙනවා. අදවත් කරුට ගරු කරා. ෂෙයා කරමුද ඔහුගේ කතාව?